මම මාතර මාතර දෙවිනුවර පට්ටියන ඒච් දයාවති අතුරුදහන් වූ පවුල් සමාජිකාවක්. මේ මගේ පුතා 1990 අවුරුද්දේ අගෝස්තු මාසේ 3 වෙනිදා රාත්‍රී ගෙදරට ඇවිල්ලා මගේ පුතා අරන් ගියා. අද වෙනතුරුත් මේ වනතුරුත් මේ තත්පරය දක්වාවත් මගේ පුතාගේ ආරංචියක් නැහැ. මේ පුතා වෙනුවෙන් මට දීලා තියෙන්නේ රුපියල් 15000ක වන්දියක්. අවුරුදු 19 පුතා මේ පුතා තමයි අවුරුදු 19ක් වුණාට මගේ පවුලට කන්න දුන්නේ, අඳින්න දුන්නේ, ගෙවල් හදලා දුන්නේ මේ පුතා. එහෙම දරුවෙක් නැති වෙනකොට අම්මා කෙනෙකුට පවුලකට ඇති වෙන ඛේදනීය දුක්ඛිත කාලය ගැන ඔබතුමන්ලට කියන්න ඕන නැහැ. ඔබතුමන් සියලු දෙනාම දන්නවා මීට වඩා මේ හැම සමාජිකාවකගේම මහත්තයලා මල්ලිලා සහෝදරයෝ දරුවෝ සියලු දෙනාගේම මේ මෙතන මේ එකතු වෙච්ච සියලු දෙනාගේම මේ නැති වෙලා මේගොල්ලන්ගේ කිසිම ආරංචියක් නැති නිසා තමයි මේ පාරට අපිට බහින්න සිද්ධ වුනේ. මේ පින්තූර අරගෙන අපි මහපාර දිගේ යනකොට මේ කොළඹ රවුම පිටේ අපි යනකොට රවුම දිගේ බලන් ඉන්න අම්මලා කියනවා අම්මලා තාත්තලා පුතා ඉස්සර කරගෙන යනවනේ කියලා. ඉතින් ඒ වගේ දුක් වේදනාවල් හිතේ දරාගෙන පුතා හොය ඇවිද්දත් අවුරුදු දැන් 35ක් තිස්සේ පුතා හොයාගන්න නැහැ. පුතා ගැන කිසිම ආරංචියක්වත් නැහැ. මේ අතුරුදහන් වූ පවුල් වල එකතුවට මම එකතු වෙලා මේ ඇවිදිල්ලට ඇත්තටම රුපියල් ලක්ෂ 2 නෙවෙයි අපිට දෙන්න ඕන. ඊට වඩා වැඩිය දෙන්න ඕන. දැන් තව මගේ වයස අවුරුදු 82යි. මම හෘද රෝගියෙක්, වකුගඩු රෝගියෙක්. එහෙමත් තියාගෙන පුතාගේ මේ රැස්වීම වලට එන්න බැරුව තියාගෙන මේ එන්නේ. පුතා ගැන මක්කවත් සල්ලිය භාගය ඉල්ලන්න නෙවෙයි. මහත්තයෝ මගේ පුතාට උනේ මොකද්ද කියලා දැනගන්න. මගේ පුතාට මොකද්ද කරේ කියලා දැනගන්න. මගේ පුතා කොහෙද ඉන්නේ කියලා දැනගන්න. මගේ පුතා කවදා ගෙදර ඒවිද කියලා දැනගන්නයි මේ ඇවිල්ලා මේ කෑ ගහන්නේ, අඬන්නේ, දොඩන්නේ. කවුරුත් අම්මලා තාත්තලා කවුරුත් මේ සහෝදරයෝ කාටත් පේනවා ඇති දරුවන් කවුරුත් දන්නව දරුවන්ගේ දුක. මහත්තයෙක් නැතුණාම පවුලක දුක, සහෝදරයෙක් නැතුණාම ඒ පවුල නැත්තරම නැති වෙන එකේ දුක. ඒක නිසා මම මේ සියලු දෙනාගේම මේ සිවිල් සමාජවල සියලු දෙනාගේම නිලධාරී මාතෘන්ගෙන් මං ඉල්ල හිටිනවා මේ මගේ පුතා වෙනුවෙන් නෙවෙයි මේ සියලු දෙනා වෙනුවෙන් අපිට මේ දෙන්න තියෙන මේ ලක්ෂ 2 නෙවෙයි අපට අරන් දෙන්න ඊට වැඩිය මේ දරුවෝ නැතුව දරුවන්ගේ මගේ දරු පවුලම අධ්‍යාපනය සම්පූර්ණම නැති වෙලා ගියා. මගේ හොඳට ඉගෙන ගන්න පුළුවන් දරුවෝ 4 දෙනෙක් මට හිටියා. මෙයන්ුත් එක 5 දෙනයි. මෙයයි නැතුණාට පස්සේ මගේ මුළු පවුලම නැති වෙලා සුන්නත් දූලි වෙලා ගිහිල්ලා මගේ මහත්තයත් නැහැ. දැන් මං විතරක් තනියම ජීවත් වෙන්නේ මේ. ඒ තරම් වේදනාවෙන් ඉන්නේ. ලක්ෂ 2 නෙවෙයි. ඔයාලට පුළුවන් නම් අපේ මේ අම්මලාට තාත්තලාට මේ වේදනාවෙන් කකුල් කැඩෙනකම් මේ කොළඹ නගරේ ඇවිදිනවා. මේ පින්තූර අරගෙන අපිට අරන් දෙන්න ඊට වැඩිය අපි කොච්චර ඉල්ලුවත් ආණ්ඩුව වලට නම් දොස් කියන්න අපිට බෑ. ඒ කියන්නේ අපි දැන් වයසයිනේ. හදිසියෙ ගෙදරට ඇවිල්ලා මරලා දාලා ගියොත් අපිට මොකක්වත් නැහැනේ එතකොට. ඒක නිසා ඒකේ බය තියෙනවා. ඒ උනත් ඇත්ත කියන්න ඕන. සල්ලි වලට වඩා අපිට වෙච්ච අපිට කෙරෙන්න ඕන යුක්ති ඉෂ්ට කරලා දෙන්න. ඊට පස්සේ මේ වගේ අතුරුදහන් වීම නැති කරන්න ඕන. නැති කරන්නේ කියන්න. ඒ කියලා ඉවර වෙලා ඒකත් එක්කම මම තව ඉල්ලීමක් කරනවා මේ සියලු දෙනාගේම සියලු අම්මලා තාත්තලා සියලු දෙනාගේම මේ නිලධාරීන්ගෙන් සියලු දෙනාගේම මං ඉල්ලනවා අපිට ජීවත් වෙන්න ඕන. මේ ඉන්න අම්මලා පේනවනේ මේ අම්මලාගේ ඇටි. අපි ජීවත් වෙන්න ඕන. අපිට දැන් ඇටේ හැමයි විතරයි ඉතුරු වෙලා තියෙන්නේ. අපිට ජීවත් වෙන්න දෙන දෙයක් අපිට දවාලියෙන් දෙන්නේ කියන්න. අද හෙටම දෙන්නේ කියන්න. ඒ දෙන දේ අපි බොහොම සතුටින් බාර ගන්නවා. අන්න අර්ජුන් මහත්තයට බොහොම ස්තුතියි ඔබතුමාගේ කතාවට. මගේ ගත ශක්තිය නැතුණත් මගේ හිත අයියයි තව තවත් ඉදිරියට ගිහිල්ලා කොහොම හරි
මේ දේවල් ලබා ගන්න මේ යුක්තිය ලබා ගන්න ඉල්ලීමක් කරමින් මගේ කතාව නතර කරමු.